සුබ උදෑසනක් යාළුවනේ. ඔන්න මම අද මගේ 8 වෙනි ප්ලාන්ට් සේල් එක ගෙනාවා. අංක 1 රුපියල් 100යි. අංක 2 එපීෂියා. මේකෙන් එක ප්ලාන්ට් එකක් රුපියල් 50යි. හොඳ නිරෝගීව වැඩුණු පැල. මේ පුංචි පැලක් දාගෙන ඉන්නේ. අංක 3 සැන්ඩ්‍රියානා. මේ නිරෝගීව වැඩුණු බුෂ් එකක්. මේකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් එක කියන්නේ එක මේ පොට් එකක්ම දෙනවා අංක 3 රුපියල් 200යි. අංක 4 මෙන්න මේ හොඳින් වැඩුණු ලස්සනම නැස්සන කැලේඩියම් එක. මේක අංක 4 රුපියල් මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. අංක 5 මේ හොඳින් වැඩුණු කෝලියස් මේ පොට් එකම දෙනවා රුපියල් 100යි. අංක 4 මෙන්න මේ විසිතුරු ශාකයේ මෙන්න මේ පොට් එකක් මේ පොට් එකේ රුපියල් 50යි. මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැදුවම තියෙන්නේ මේක තමයි මේ ලස්සන බුෂ් එකක් වගේ හදන්න පුළුවන්. මේකෙන් එක ශාකයක් දෙනවා රුපියල් 50කට. අංක 7 කැලතියා. මෙන්න මේ ලස්සන කැලතියා එක පඳුරක් දෙනවා, එක පැලයක් දෙනවා රුපියල් 100යි. අංක 8 මෙන්න මේ ලස්සන මුගුණු වැන්න. මේක දෙනවා මේ පොට් එකම දෙනවා රුපියල් 50කට. අංක 9 මෙන්න මේ වැල් බෝවිඩියා මේ ලස්සන දම්පාට මලකුත් පිපීගෙන ඉන්නේ. මෙන්න මේ පොට් එකම දෙනවා රුපියල් 50යි. අංක 11 සිංගෝනියම්. මෙතන සිංගෝනියම් වර්ග දෙකක් තියෙනවා. මේ එක වර්ගයක්, මේ තවත් වර්ගයක්. මේකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 100යි. අංක 11 මෙන්න මේ මලක් පිපෙන ශාකයක්. මේක ලියුෆෝබියා කියන්නේ පොපි මල්. මේකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 150කට. මේ නිරෝගීව වැඩිලා මලකුත් පිපිලා තියෙනවා. ඊට පස්සේ අංක 12 ඇග්ලොනිමා තියෙනවා ප්ලාන්ට් දෙකක්. මේකෙන් මේ හොඳට වැඩුණු ප්ලාන්ට් කට් කරගන්න නම් කට් කරගෙන පැල බෝ කරගන්නත් පුළුවන්. මේකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 150යි. මේක අංක 13. මේකත් හොඳින් වැඩුණු ගහක්. මේකේ නම් පැල තව ඕන තරම් මට දෙන්න පුළුවන්. මේක කට් කරලා හදා ගන්නත් පුළුවන්. මේකෙන් දෙනවා රුපියල් 100යි. අංක 14 මේ රතු පාට ලයින් එකක් යන අවුට්ලයින් එකක් යන ඇග්ලොනිමා පඳුරක්. මේ හොඳින් වැඩිලා තියෙන්නේ. මේ ප්ලාන්ට් දෙකම මම දෙනවා රුපියල් 150කට. අංක 15 මේ තද කොළ පාට ළඟ කොළ තියෙන හරිම ලස්සන විසිතුරු ශාකයක්. මේක දෙනවා රුපියල් පැල දෙකක් තියෙනවා රුපියල් 50යි. ඊට පස්සේ අංක 16 මේ හොඳින් වැඩුණු ලස්සන හොඳට වැඩුණු ඇග්ලොනිමා එක පැලයක් දෙනවා. මේ පැලේ හරිම ලස්සනයි රුපියල් 150යි. මෙතන ප්ලාන්ට් දෙකක් තියෙනවා. ඕනනම් තව ඉල්ල ගන්න පුළුවන්. මෙතන අංක 17 මෙන්න මේ පෝතෝස් එක. මේ වැල ලස්සනට යනවා. මේ කට්මුණු දාලා තියෙන මේක හදා ගන්නත් පුළුවන්, කට් කරලා හදන්නත් පුළුවන්. මේක රුපියල් 100යි. ඊට පස්සේ අංක 18 ඇන්තූරියම් එක. මේක බටර්ෆ්ලයි ඔරෙන්ජ්. මේ ප්ලාන්ට් එක මේ හොඳින් වැඩිලා තියෙන්නේ. මේක රුපියල් 150යි. ඊට පස්සේ අංක 19 මේ ලස්සන රෝස පාට බිගෝනියස් එකක්.
මේක දෙනවා රුපියල් 100කට. මේක හැංගින් පොත් දාන්නත් පුළුවන්. හරිම ලස්සනයි. ඊට පස්සේ මෙන්න මේ වැල් විශේෂය. මේකත් මේ හොඳින් වැඩුණු පැලයක්. මේකේ පැල 3ක් තියෙනවා. මේක දෙනවා මම මේ හරිම ලස්සනයි. මේක දෙනවා මම රුපියල් 50කට. ඊට පස්සේ මේක අංක 17. මෙන්න මේකේ දම් පාට මල් පිපෙන හරිම ලස්සන ශාකයක්. මේ මල් 4ක් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. මේකේ හැම දවසකම මල් තියෙනවා. අවුවටත් ඔරොත්තු දෙනවා. මේ ප්ලාන්ට් එක උසයි. ටිකක් උසයි. හොඳට වැඩිලා තියෙන්නේ. ලස්සනට මලුත් තියෙනවා. මේක 150කට දෙනවා. ඊට පස්සේ අංක මේක ඇවිල්ලා අංක 21. මේ ඊට පස්සේ අංක 22කට තියෙන ක්‍රෝටන් එකක්. මේ ක්‍රෝටන් ගහ දෙනවා රුපියල් 100යි. මේ හරිම ලස්සනයි. හොඳට වැඩිලා කහ පාටයි. අවුවට තිබ්බහම මේක පොඩක් තද කහ පාට වෙනවා. මේක හොඳින් වැඩුණු ශාකයක් රුපියල් 100යි. අංක 23 මේ තියෙන ක්‍රෝටන් එක. මේක නම් මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තියන්න පුළුවන්. මේකත් හරිම ලස්සනයි. මේ ප්ලාන්ට් දෙකක් තියෙනවා. මේ ප්ලාන්ට් දෙකම දෙනවා මම රුපියල් 100කට. ඉතින් යාළුවනේ මම අද ගෙනල්ලා දෙනවා පැල 23ක්. මල් පිපෙන ශාකයි 23 ශාක. ඉතින් මේ මල් මේ පැල හොඳයි කියලා හිතෙනවා නම් ඕගොල්ලන්ට මට මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඉතින් යාළුවනේ මම ඉතින් එකවරම මගේ පැල හදලා නැහැ. මම තමයි පැල හිටවන්නේ. ඉතින් පැල වැවෙන්න ටිකක් දවස් යනවා. ඒක නිසා ඉතින් මට ළඟ ඕඩර්ස් මේ සේල්ස් දාන්න බෑ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරපු, මට ලයික් කරන, මට කමෙන්ට් දාන සියලුම දෙනාට බොහොම ස්තුතියි. මගෙන් පැල ගත්ත, මගේ 6 වෙනි සේල් එකෙන් පැල ගත්ත රත්මලානි මිස් කෙනෙක්. ඒ මිස්ටත් ගොඩාක්ම පින්. ඒ වගේම ගොඩාක්ම ස්තුතියි. ඉතින් මගේ වැරදි තියෙනවද මොනවද එහෙම දන්නේ නැහැ. ඉතින් ඔයාලා සියලුම දෙනාටම බුදු සරණයි.